සියලුම ශ්‍රී ලංකාවාසී සියලුම සත්වයන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ පවතිනා වූ ස්වභාවික අනතුරු වලින් ශ්‍රී ලංකාවේ සියලුම සත්වයෝ ආරක්ෂා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාව ආරක්ෂා කරන්න අපේ ආදි කාලේ මුතුන්මිත්තෝ ඒ වගේම කියන්නේ දැන් තියෙන මේ ශිෂ්ටාචාරයට වඩා ඇත්තටම හැම අතින්ම ශිෂ්ටාචාර මිනිස්සු අපේ ලංකාවේ අවුරුදු 2000 ගානකට කලින් ජීවත් වුණා. ඒ වගේම අපමහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය ලැබපු පින්බිම ශ්‍රී ලංකාව ඒ බිමේ කරන අපරාධ ඒ වගේම රජවරු ඒ වගේම මනස දියුණු කරගත්තු මිනිස්සු අපේ ලංකාවේ ඉස්සෙල්ලා ජීවත් වුණා. පින්වත් මිනිස්සු ඒ වගේම දැන් වගේ මේ අශීලාචාර නැති සිල්වත් මිනිස්සු ජීවත් වෙච්ච රටක් අපේ ලංකාව. ඒ සිල්වත් මිනිස්සුන්ගේ අතින් මේ ශ්‍රී ලංකා දීපේ ආරක්ෂාවට තැන්පත් කරපු දේවල් විශ්ව කිරණ විශ්ව ශක්තිය ඒ බලය ලබා ගන්න තැන්පත් කරපු දේවල් මේ දැන් ජීවත් වෙන දේශපාලකයෝ ඒ වගේම මේ සිවුරු දරාගෙන ඉන්න නිගණ්ඨයෝ ආගමක් නැති ජාතියක් නැති අශීලාචාර නිගණ්ඨයෝ සහ දේශපාලකයෝ එකතු වෙලා මේ දේවල් ඔක්කොම හොරා කෑවා. හොරා කාලා ඒ ලංකාවේ තිබිච්ච බලය ඒ ලංකාව රැක ගන්න තිබිච්ච විශ්ව ශක්තිය ඒ කිරණ ඒ දේවල් ඇද ගන්න තිබිච්ච සියලුම දේවල් හොරා කෑවා. නිදහන් වස්තු ඉස්සර රජ කාලේ රජවරු දැන් ඉන්න රජවරු වගේ අශීලාචාර නැහැ. මේ මිනිස්සු භාවනා කරලා විල සිත් දියුණු කරගත්තු හිත දියුණු කරගෙන ඉඳපු මිනිස්සු. ඒ මිනිස්සු ගලක් ගහක් අතින් ඇල්ලුවත් ඒවැ ශක්තියක් ඇති ඒවැ ශක්තිය ගන්න පුළුවන්. ඒ වගේම භාවනා කරලා සිත දියුණු කරගෙන මේ මිනිස්සුගේ කටෙන් වචනයක් පිට වුණත් ඒ වචන වල මහ බලයක් තිබුණා. ඒ වගේ මිනිස්සු කොට්ටාසයක් අතීතයේ අපේ ලංකාවේ ජීවත් වුණේ. ඒ වටේ මේ පෘථුවියේ මේ විශ්ව බලගතුම ස්ථානය අපමහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබු මේ පින්බිම විනාශම කරලා දාලා අහස පොළව නුහුරන අපරාධ කරලා මේ අපරාධ මේ ස්වභාව ධර්මයේ බලාගෙන ඉන්දියා කවදා හරි මේ කරපු අපරාධ වලට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මේ ස්වභාව ධර්මයේ බලාගෙන ඉන්දියා. ඒ වගේම අනුර කුමාර ජනාධිපතිතුමා මේ රටේ පාලකයා වෙනකම් ඒ වගේ කොන්දක් පන තියෙන ඒ වගේ හොර මරකන් නැති ඒ වගේම මේ ස්වභාව ධර්මයට සාධාරණයක් කරයි කියලා හිතන පාලකයන් මේ රටට පත් වෙනකම් මේ ස්වභාව ධර්මය බලාගෙන ඉඳියා. ඒ වුණත් ඒ ස්වභාව ධර්මයේ බලාගෙන ඉඳපු කරුණු කිසිම දෙයකට අත ගහන්න මේ ජනාධිපතිට බැරි වුණා. ඒ වගේම මේ පත් වෙච්ච පාලකයෝ කිසිම කෙනෙක් ඒව ගැන කතා කරේ නැහැ. ඕගොල්ලෝ හිතනවා ඇති මොනවා ගැනද මේ මිනිස්සයා කියන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවද ශ්‍රීපාදස්ථානයේ තිබුණ ඝණ්ඨාරයක්. ඒ ඝණ්ඨාරයේ එක ඝණ්ඨාරය ගැහුවාම ඒ දිව්‍ය ලෝකයේ ඒ ඝණ්ඨාර නාදය ඒ තරංග යනවලු දිව්‍ය ලෝකෙට. ඒ ඉස්සර ඒ තිබිච්ච ඒ ඝණ්ඨාරේ අපේ ලංකාවේ ඉඳපු පහුගිය පාලක රාජපක්ෂවරු මේ ඝණ්ඨාරේ ගැලෙව්වා. ගලවලා විරවලා මේ ඝණ්ඨාරට මොනවද උනේ කියලා ඒ කිසිම ඊට පස්සේ පත් වෙච්ච පාලකයෝවත් දැන් ඉන්න පාලකයෝත් කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. මේ පන්සල්වල මේ ශ්‍රීපාදස්ථාන බාරෝ ඉන්න හාමුදුරුවෝ මේ හැම කෙනෙක්ම මේවට සම්බන්ධයි. මේ දේවල් මේ විශ්වය මේවා බලාගෙන ඉන්නේ. මේවා ගැන කතා කරන්න කෙනෙක් නැහැ. ගස් ගල් වලට කතා කරන්න බෑ. ඒ ස්වභාව ධර්මයට මේවා බලාගෙන ඉඳලා බැරි තැන තමයි
මේ දේවල් ස්වභාව ධර්මය මේ හැම අහිංසක සතාගෙන් පවා මේ දැනුම් දෙන්නේ මේ ස්වභාව ධර්මයට මේ විශ්ව ශක්තියෙන් විශ්වය බලාපොරොත්තු දෙවි දේවතාවු බලාපොරොත්තු වෙච්ච දෙවි දේවතාවුන්ට මේ පිම්බීමට පය තියන තියපු සියලු මාර්ගයන් මේ කාලකන්ණි දේශපාලකයෝ ඒ වගේම මේ නිගණ්ඨ මහාමුදුරුවරු සිවුරු දරාගෙන ඉන්න නිගණ්ඨයෝ මේ ඔක්කොම එකතු වෙලා මේ මාර්ගයන් හැම දෙයක්ම ඇහුරුවා. භාවනා කරලා හිත දියුණු කරගත්තු බලයක් තියෙන මේ විශ්වයේ තියෙන විශ්ව ශක්තිය අපිට නොපෙනෙන බලවේග මේ හැම දෙයකට වෙන්න තිබිච්ච මාර්ග හැම දෙයක්ම ඇහුරුවා මේ පව්කාර මිනිස්සු. ඒ වගේම කිසිම කෙනෙක් කතා කරාද මේ වෙනතුරු රුවන්වැලිසෑය චූඩාමාටික්කේ හොරා කෑවා. කවුද කතා කරේ? ඒ චූඩාමාටියේ හොරා කාලේ වෙලා වීදුරු ගලක් ගිහිල්ලා එතන රුවන්වැලිසෑය කියන්නේ අපි රුවන්වැලිසෑය වැලි ගැටයක් පාගගෙන අපි වැලි ටිකක් පිහදාලා තමයි රුවන්වැලිසෑයෙන් මේ එළියට එන්නේ. ඒ තරම් අපි ගරු කරන තැන එතන විශ්ව ශක්තිය විශ්ව කිරණ මේ පෘථිවියේ මේ ලංකාදීපයට එන මේ එච්චර බලගත් රුවන්වැලිසෑය කියන්නේ අපිට මේ විශ්වයේ තියෙන බලගතම තැන රුවන්වැලිසෑය කියන්නේ. එතනදී ඒ චූඩාමාණික්කයට අත තිබ්බා කියන්නේ තරම් පල්දොරු මේ ස්වභාව ධර්මයේ මේ උහුලයිද මේ කරපු අපරාධ. අපි ශ්‍රී මහා බෝධි ජයශ්‍රී මහා බෝධියට අපි යන්නේ බෝධීන් වහන්සේ පොඩිද අපි දවස් 3-4 මේ පේ වෙනවා මෙතනට යන්න කරවල කැලලක්වත් කන්නේ නැහැ. ඒ ගමන යනවා නම් කඩේකින් කන්නේ මොනවද කෑම එකේ තියෙන්නේ කියලා තමයි කන්නේ. ඒ තරම් අපි පේවිලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න යන තැනට අර කාලකන්ණි කපෝයි හාමුදුරුවෝ මස් කාලා එතන ගිහිල්ලා ඒවා කිලි කරලා ඒවා ඒ තැන් වලට මනස දියුණු කරගත්තු ඒ දිව්‍ය ලෝකෙලින් ඒ තැන් වලට අපිට නොපෙනෙන බලවේගී තැන් වලට එන ඒ දෙවි දේවතාවුන් මේ රට ආරක්ෂා කරා. ඒ පැරණි කාලේ දැන් මේ ස්වභාව ධර්මයේ මේ හැම දෙයකටම පරිගන්නේ අහිංසක මිනිස්සු අහිංසක සත්තුන්ගෙන් මේ දේවල් මොකද කතා මේ අපි ජීවත් වෙන මේ දැන් කාලේ යනවා කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට. ඒ මිනිස්සු මේ දේවල් ඇස්කම් පියාගෙන ගොළුව බීරෝ වගේ බලාගෙන ඉන්නකොට මේ දේවල් ගැන කිසිම කෙනෙක් අඩුම ගානේ මේ සභාව ධර්මයේ බලාගෙන ඉඳි හරි පාලකෙක් කෙනකම්. අපි හිතුවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේවා ගැන කතා කරයි හරි කියලා. එහෙමවත් නැහැ. එතුමා ආපු ගමන් කුඩු අල්ලන්න ගත්තා. කුඩු වලට වැඩිය විනාශයක් මේ පහුගිය දේශපාලකයෝ කරලා තිනවා. අපි දෝත් මුදුන් තියාගන්න රුවන්වැලිසෑය චූඩාමාණික්කේ හොරා කෑවා කිව්වා. අද වෙනතුරා කිසිම කෙනෙක් මේ ගැන හෙව්වද ඒ වෙනතුරා. සිරිපාදස්ථානයේ එච්චරේ බලගතු ගණ්ඩාරි ආදිකාරි අපේ මුතුන් මිත්තු හදලා ඒව බල ගන්නවලා පිහිටවුවේ ගණ්ඩාරි ගලවගෙන හොරා කාලේ වෙලා නිකන් ගණ්ඩාරයා ගිහිල්ලා සිරිපාදේ ස්ථානේ එල්ලුවා. දැන් සිරිපාදස්ථානයක් දැන් නාය යන්න අරගෙන මිනිස්සු මේ කරන ඒ වගේම පණ පිටින් අර අහිංසක ඇත්තුන්ගේ දල කපනවා පණ පිටින්. සත්තු පණ පිටින් වල දානවා මරණ අපි පෙරහැරකට අපේ දළදා වහන්සේ වඩම්මන්න ඒ ගිනියනේ ඇත්තු ඒ සත්තුන්ගේ දල ගලවනවා පණ පිටින් තියාගෙන දසවද දීලා වෙඩි තියනවා ඒ සත්තුන්ට දල ගලවන්න. මේ සත්තුන්ගේ මේ මිය යනකොට මේ වේදනාව ඒ දුක මේ ස්වභාව ධර්මයට ගිහිල්ලා ඒ සියලුම දේවල් තමයි මේ අහස පොළව පෙරලගෙන එන්නේ. පොළව ඌලයිද මේ මිනිස්සු කරන අපරාධ. පොළව ඌලන්නේ මම අතිගරු ජනාධිපතිතුමාට හරි කියම් කිසි කෙනෙකුට ඒ වගේම අර දිගුලාගල සෙල්ලිපිය තමයි තිබුණේ මේ අපේ ලංකාව තමයි බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබුණු රට කියන දේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ තිවිච්ච සියලුම දේවල් ඒ නම් ගම් හැමදේම තිබිලා තින්නේ මේ ලංකාවේ. ඒ දේ සඳහන් වෙලා තිබුණේ ශිලාලේඛන ඒ අර ජයරත්න පතිරාජි කියන ඒ විද්වතාවට ඒ සෙල්ලිපිය කියවන්න දුන්නේ නැහැ මේ රට මේ ආණ්ඩුවේ. ඒ වගේම මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් කියලා තියෙන කාලකන්ණි ආයතනය මේ ලෝකේ වැඩක් නැහැ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ තනිකරම NGO එක යටතේ මේ රටේ අපේ රටේ ඉතිහාසයේ සිංහල ජාතිය කියන දේ මේ නැති කරන්න ආපු කාලකන්ණි ආයතනයක් තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. එදා ඉඳලම අපේ රටේ ලැබෙන සියලුම ඓතිහාසික තොරතුරු හැමදේම වනසලා ඒවා විකෘති කරලා ඒ වගේ මේවා තියෙන තොරතුරු විකෘති විදිහට සමාජගත කරලා අධ්‍යාපන පොත්පත් වලට විකෘති අදහස් දීලා කාලකන්ණි විදිහට පෞකාර විදිහට මේ උතුම් දේශයේ තිබිච්ච සියලුම ඓතිහාසික හැමදේම වල දැම්මා. ඒ වගේම මේ දිඹුලාගල සෙල්ලිපියේ මේ තියෙන දේවල් මේ ඒ තොරතුරු වසන් කර රටට ජාතියට ඒ දේ දැනගන්න දුන්නේ නැහැ. මොකද ඒකේ තීච්ච දේ දැනගත්තා නම් මේ ඉන්න දේශපාලකයන්ට මේ ජාත්‍යන්තර ඉන්දියාවෙන් විශේෂයෙන්ම ඉන්දියාවෙන් ගන්න තියෙන ආධාර නැති වෙනවා කියන බයට මුන් මේ සෙල්ලිපිය වහලා දැම්මා. ජයරත්න පතිරාජි කියන මේ මහත්මයා පුදුම දුකක් විඳින්නේ. මොකෝ මේ මිනිස්සු ජීවිත කාලෙම මේ මිනිස්සුගේ ජීවිතයේ මේ හැම දහඩිය බිඳුවක්ම උපයපු හැම දෙයක්ම විනාශ කරේ මේ රටේ තියෙන මේ ඉතිහාසය ගොඩ ගන්න. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ යටගිය ඒ හැමදේම මේ සමාජගත කරන්න මේ උතුම් බුද්ධ ධර්මයේ මේ ලෝකේ තියෙන ප්‍රධානම ඒ වගේම එකම ආගම කියලා මේ ඇත්ත සත්‍ය මිනිසුන්ට වටහලා දෙන්න මේ මිනිසුන්ගේ මුළු ජීවිත කාලෙම හැම හම්බ කරන හැම සතේම වැය කරා. එහෙම කරපු ඒ මිනිස්සයාට ඒ මහත්මයාට මේ සෙල්ලිපිය කියවන්න දුන්නේ නැහැ මේ පාලකයෝ. මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කාලකන්ණි උඹලගේ හත්මුතු පරම්පරාව වලටම හෙන ගහනවා. හැබැයි එකක් මතක තියාගන්නilla පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි ඔය දේවල් හංගන්න යට ගහන්න අතපොව හැම එකම පවුල් පිටින්ම විනාශ වෙනවා. ඒ දේත් හොඳට මතක තියාගන්න. උඹලා මේ යට ගහන්න හදන්නේ මේ ලෝකේ මනස දියුණු කරගත්තු එකම පුජ්‍යලයාගේ ඒ ඓතිහාසික දේවල් උඹලා යට ගහන්න. හැබැයි මේ දේවල් කවදාකවත් යට ගහන්න බෑ. යට ගහන්න හැමදේම උඩ එනවා. කවදා හරි දවසක මේ දේවල් උඹලට වහන්න බැරි තැනකට මතුවෙනවාම තමයි. බුද්ධ ධර්මය සත්‍යයේ සත්‍ය අනුභව බලයෙන් මේ සියලුම දේවල් මේ මිනිසුන්ගේ ඇස් පන පිටම මේ දේවල් ආපහු මේ සත්‍යක්ම වෙලා මේ මිනිස්සු ඉදිරියේ මේ ගෙන්නක මොනවාම බලයක් මේ ශ්‍රී ලංකා දීපයට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.